හිස්සොරි සදහටම නැති කරන්න රහස්. කළු පාට ඇඳුමක් අඳිද්දී උරහිස උඩට හිස්සොරි කෑලි වැටෙනවද? ඔළුව නිතරම කසනවද? හිස් කබලේ තුවාල හැදිලා දැවිල්ල ගතියක් එනවද? හිස්සොරි කියන්නේ අපේ ලස්සනට වගේම ආත්ම විශ්වාසයටත් ලොකු බාධාවක් වෙන දෙයක්. ගොඩක් අය කරන්නේ කඩෙන් ගන්න ඇන්ටි නැන්ඩ්‍රෆ් සැම්පු වර්ග දාලා හිස් කබල තවත් වියලි කරගෙන ප්‍රශ්න වැඩි කරගන්නවා. අද සුවනුවනින් මම ඔයාට කියන්නේ හිස්සොරි ඇති වෙන්න බලපාන සැබෑ හේතුව සහ ගෙදරදීම කරන්න පුළුවන් සතයක්වත් වියදම් නොවන අද්දුටු ස්වාභාවික සත්කාර 3ක් ගැන. මුලින්ම අපි බලමු හිස්සොරි හැදෙන්නේ ඇයි කියලා. අපේ හිස් කබලේ ස්වාභාවිකම ජීවත් වෙන මෙලසීසියා කියන දිලීර වර්ගය අධික ලෙස වර්ධනය වීම තමයි ප්‍රධානම හේතුව. හිස් කබලේ තෙල් ගතිය වැඩි වෙද්දී වගේම අසනීප මානසික ආතතිය සහ පෝෂණ ඌනතා මේ වගේ දේවල් නිසා මේ දිලීරය වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා අපේ අරමුණ වෙන්න ඕන හිස් කබලේ තෙල් ගතිය අඩු කරලා මේ දිලීරය පැතිරී යාම වළක්වන එක. අපේ පළවෙනි රහස තමයි දෙහි සහ පොල් තෙල්. දෙහිවල තියෙන සිට්‍රික් අම්ලය මගින් හිස් කබලේ pH අගය පාලනය කරලා දිලීර නාශකයක් විදිහට ක්‍රියා කරනවා. දෙහි යුෂ තේ හැඳි දෙකකට පොල් තෙල් තේ හැඳි දෙකක් එකතු කරලා ඒ කියන්නේ වර්ග දෙකම සමව අරගෙන හොඳින් මිශ්‍ර කරන්න. මේ හිස් කබලේ ගාලා ඇඟිලි තුඩු වලින් සෙමෙන් සම්බාහනය කරන්න. විනාඩි 15කට විතර පස්සේ සෝදා හරින්න. මේක සතියකට දෙවරක් කළොත් හිස්සොරි වේගයෙන් අඩු වෙනවා. දෙවෙනි රහස තමයි උළුහාල් සත්කාරය. උළුහාල් වල තියෙන දිලීර සහ බැක්ටීරියා නාශක ගුණය මගින් හිස්සොරි නැති වෙනවා. උළුහාල් තේ හැඳි 3ක් ගන්න. රැයක්ම වතුරේ දාලා පෙඟෙන්නට තියන්න. උදේට හොඳින් බ්ලෙන්ඩර් කරලා පේස්ට් එකක් හදාගන්න. ඒ හිස් කබලේ ගාලා විනාඩි 30ක් විතර ඉඳලා සෝදා හරින්න. තුන්වෙනි රහස තමයි කෝමාරිකා ජෙල් එක. කෝමාරිකා වල තියෙන ස්වාභාවික එන්සයිමය මගින් හිස් කබලේ මැරුණු සෛල ඉවත් කරලා දිලීර නාශක ගුණය මගින් හිසේ කැසීම නතර කරනවා. අමු කෝමාරිකා ජෙල් කෙලින්ම හිස් කබලේ ගාලා විනාඩි 20කට පස්සේ සෝදා හරින්න. සතියකට දෙවතාවක් කරන්න. හිස්සොරි නැති වෙනවා. මේ සත්කාර කරන අතරතුර වෙනත් අයගේ පනා තුවා පාවිච්චි කිරීමෙන් වළකින්න ඕන. ඒ වගේම සතියකට වතාවක් ඔබේ කොට්ට උර සෝදා පිරිසිදු කරගන්න. මෙවැනි සැබෑම සෞඛ්‍ය සහ රූපලාවන්‍ය උපදෙස් දැනගන්න සුවනුවන සබ් කරලා බෙල් අයිකන් එකත් ඔබලා ඕල් දාගෙනම යන්න. ඔබට net සිත් වසඟ කරන රූසපුවක් ප්‍රාර්ථනා කරන අපි සුවනුවන ටීම් එක.